හැමෝටම welcome to Diary of Hero and Sandu YouTube channel. ඉතින් ඔන්න උදේ ඇහැරුම ගමම vlog එක කරන්න පටන් ගත්තා. ගණන් ගන්න එපා වොෂයක් දාලවත් පුකුත් නැහැ. මේ උදේ ඇහැරුණ ගමන් අනේ පිම්පල්ස් තුත් දාලා vlog එක කරන්න පටන් ගත්තා. ඔයාලා thumbnail එකේ අද වීඩියෝ එක මොකක්ද කියලා දැන් දන්නවා ඇති. අද අපේ යුනි එකේ අලුත් සෙමස්ටර් එකට යුනිවර්සිටි එකට යන දවස. ඉතින් අපේ යුනි එකේ 4th semester එක හෙට පටන් ගන්නවා. ඉතින් අද මං යුනි එකට යන්න ඕනේ. ඒ කියන්නේ 4th semester එක කියන්නේ අපේ second year final semester එක. ඒ කියන්නේ second year second semester එක. අද ඉතින් යන්න ඕනි මාසයක්. ඔව් අපිට මාසයකට කිට්ටු කාලයක් එක්සෑම් තිබිලා සතියක වැකේෂන් එකක් ඉවර වෙලා. ඉතින් මේ අද යුනිවර්සිටි එකට යන්න හදනවා ගෙදර ඉඳලා. මෙහි ඉඳලා ගොඩාක් දුර යන්නත් තියෙනවා. උදේම යන්න පිටත් වෙන්නත් ඕන. උදේම යන්න පිටත් වෙනවා කිව්වට අද උදේ ඇහැරෙද්දී ඔයාලා විශ්වාස කරන්න මං ඇහැරෙද්දී උදේ 9යි. කොහොමනින්ද ගියාද කියලා දන්නේ නැහැ. උදේ 9යි මං ඇහැරෙද්දී. දැන් ඉතින් කොලියා පිටියට එනකම් මම මාතර ඉඳලා යන්න ඕනි. කමක් නැහැ. ඉතින් අපි දැන් තවත් පරක්කු වෙන්නේ නැතුව ලෑස්ති වෙලා මං ඔයාලට vlog එකේ ඉතුරු ටික අරගෙන එන්නම් ළමයි. vlog එකේ මැදදී තව එක්කෙනෙක් එකතු වෙනවා. පියාවත් කවුද කියලා අඳුරගෙන ඔයාලට අපේ YouTube channel එකත් මං එතනදී introduce කරලා දෙන්න. එහෙනම් ඉතින් යමු මාත් එක්ක වොෂයක් දාලා යුනිවර්සිටි යන ලෑස්ති වෙන්න. දැන් තමයි උඩ ලෑස්ති වෙලා ඉවරුනේ. උතුරම පරක් වුණා අද නම්. වේලාසන හැරෙන්නේ නැතුවට මටත් හොඳ වැඩේ. දැන් යන්න ඕනි බස් එක අල්ල ගන්නත් ඕනි. ගෙදර ඉඳලා මාතරට යන්න ටික වෙලාවක් යනවා. ඉතින් ඉක්මනට බස් එක අල්ල ගන්න ඕන. දන්නවනේ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යනකොට ඔහොම තමයි. වේලාසන හැරිලා වේලාසන යන්න ඕන. හරි එහෙනම් වැඩි කතා ඕනේ. අපි යන ගමන් හම්බෙමු. ඉතින් ඔන්න ගෙදරටත් සමුදීලා මේ තාත්තත් එක්ක ත්‍රිවිල එකේ මාතරට යන ගමන් මේ වෙලාවට තමයි මූඩ් අවුල් කරගෙන කායිකවත් කතා කරන්නේ පැත්තක් බලාගෙන යනවා. ඔය අපේ නංගි යහපැත්තේ ඉඳගෙන මට එක එක ඒවා කියනවා. එයා මේ ගෙදර එනකන් අඬනවා ගෙදර ඉන්නේ නැහැ කියලා. ගෙදර ආපු දවසේ ඉඳලා කෑ ගහනවා යන්නේ කවද්ද කියලා. මේ දැන් මම මාතරට ඇවිල්ලා තියෙන්නේ. මාතර ස්ටෑන්ඩ් එක ගාවට ආවා. මම දැන් බස් එක අල්ල ගන්න ඕනි. මම බස් එකට නැගලා ඔයාලට vlog එකේ ඉතුරු ටික අරගෙන එන්නම්. මට නගින ටික නම් වීඩියෝ කරගන්න බැරි වෙයි. හරි ඉතින් ඔන්න මම බස් එකකට නැග්ගා. ඇත්තටම අද නම් මහා පුදුම දවසක්. බස් එකේ ෂීට්ස් නැහැ ළමයි. මොකද තව ඊළඟ බස් එකේ යන්නකම් ඉන්නත් බෑ. ඊළඟ බස් එක තව පැයකින් තියෙන්නේ. අන්තිමට මට පිටිපස්සෙම ෂීට් එක හම්බුණා. දැන් ඉතින් ඒකේ වාඩි වෙලා අකමැත්තෙන් හරි ඔය යනවා. වටපිට බල යනවා. කරන්න දෙයක් නෑ. මං එළිය බලාගෙන ඉන්නවා අපේ තාත්තා හරි නංගි හරි ඉඳීද කියලා. කවුරුවත් නෑ. එදෙන ගිහිල්ලා දැන් ඉතින් බස් එක පිටත් වෙනකන් ඔහොම ඉන්නවා මම. හායි. බස් එකෙන් බහැලා මාව ගන්න මගේ ඩ්‍රයිවර් ආවා. මේ මං කිව්වේ මෙයාගෙන තමයි. දැන් අපි young motor stage. Bye. ඔය ඉතින් මම මෙයාත් එක්ක ලොකු ප්‍රශ්නයක් එයාට සුදුබත් කන්න ඕනිද රතුබත් කන්න ඕනිද කියලා. මේක ඔෆ් කරන්න. අපේ අම්මා ඉතින් ಜಾති දෙකකින් උයලෙවනවා. මෙයා ඒවලට කන්න ඕනි එකක් දෙන්න කියලා. ඉතින් එයා ඒවලට එකක් නෑ. ඒවලට එයාට හිතන එකක් තමයි එයා කන්නේ. එයාට හිතනොත් අද එයාට රතුබත් කන්න ඕනි කියලා. එයා රතුබත් කනවා. සුදුබත් කන්න ඕනි කියලා හිතනොත් සුදුබත් කනවා. ඒක කියන්නේ නෑ ඉතින් එයා. මේ හැදිත් ලස්සනයි. වීඩියෝස් කරන්න ලස්සනයි. ඔයා මොකද කරන්නේ?
වීඩියෝ එකක් ගන්න යන්නේ. දැන් බාන්න අද අපේ අම්මා උයලා තියෙනවා රතු බත් එකයි සුදු බත් එකයි. මෙයා කැමති දෙයක් කන්න දෙන්නේ. දැන් ඔයාලා ගෙවල් වල ගෙදරට කොල්ලෙක් අඳුනන දුන්නාට පස්සේ ඔයා ලේලි වෙලා එයා පුතාට සිදි තියනවා. එහෙම තමයි. ඒක සාමාන්‍ය අම්මලා දේවල්. අද මාව බලන්නේ මේන්නේ අපේ අම්මගේ බත් එක්ක ගන්න තමයි හැමදාම එන්නේ. බොරුවට කියනවා මාව බලන්නේ නෝ. ඔයාලා කෑවනම් ඔයාලත් තී. ඉතින් මේ තියෙන්නේ මෙයා හැමදාම ආසාවෙන් කන අපේ අම්මගේ බත් එක. අම්මා ඉතින් උදේම උයලා කෙසෙල් කොලේ තමයි බත් එක ගෙවන්නේ. මොකද මෙයා හරිම කැමති කෙසෙල් කොලේ බත් කන්න. අද කවන්න එපා. වෙලා යනවා. ඈ? වෙලා යනවා දෙන්නට. මොනවද? එහෙම මෂ්රූම්. ඔය මෂ්රූම්. ඕකේ. දැන් මොනවද? හරි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේක අපි දෙන්නගේ අලුත් මලුත් මොකද vlog එක. අලුත් Channel මලුත් එක. channel එක Diary of Hiru and Sandu. Hiru and Sandu. ඔයාලට හිරුෂ කියන්නත් පුළුවන්, හිරු කියන්නත් පුළුවන්, සඳුනි කියන්නත් පුළුවන්, සඳු කියන්නත් පුළුවන්. හැබැයි සඳුනි කියන්න එපා, මම ඒකට කැමති නෑ. ඉතින් ඔයාලට අපි දෙන්න සද්ද වැඩි ගණන් ගන්න එපා. ඕ වටේ සද්දේ ගණන් ගන්නවා. මේ අපි දෙන්න වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා ගොඩක්. ඉතින් අපි ඔයාලට දෙන්න එපා වෙනකන් වීඩියෝස් බලන්න පුළුවන්. ඔව් ගොඩාක් වීඩියෝස් ගේන්නම්. හැබැයි අපි දෙන්නට ගොඩක් එකට වීඩියෝස් ගේන්න වෙයිද කියලා කියන්න බෑ. අපි දෙන්නම ගොඩක් බිසි. ජොබ් එකට යනවා, අල්ලගන්න හරි අමාරුයි. කැම්පස් යනවා දෙන්නම ඒවත් එක්ක. ටිකක් අපි දෙන්න පුළුවන් තරම් ගේනවානේ. පුළුවන් තරම් ඉතින් අපි දෙන්න ඉස්සරහට අමාරු ඔයගොල්ලන්ට වදයක් එනවා. වදයක් එනවා. ඉතින් ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ අපිට සපෝට් එකක් විදිහට අකුණු ගන්නවා. අපේ channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට තව යුනිවර්සිටි යන්න ඉන්න නංගිලා මල්ලිලාට මතක් කරනවා අපේ යුනිවර්සිටි එක ගැන මම ඉස්සරහට vlogs කරන්න. ආස හිතේ ඔයාලට. මොකද අපි යුනිවර්සිටි යනකොට අපේ යුනිවර්සිටි එක පෙන්වන්න. WUSL Wimber University of Sri Lanka. මම applied science faculty එකේ. ඉතින් මේ වීඩියෝස් අපිත් හෙව්වා. මොකද ඒ කාලේ වෙනකොට අපිට හරි channel එකක් හොයාගන්න නැති වුණා. යුනිවර්සිටි එක ගැන details ගන්න. ඉතින් මම ඔයාලට in details තියෙන වීඩියෝස් කීපයක්ම අරගෙන එන්නම්. ඔයාලට එතකොට ඉස්සරහට එන්න ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් බුදු සරණයි. එහෙම නෑ. ගොඩක් හොඳ යුනිවර්සිටි එකක්. ඉතින් තව ඔයාලට අපි කොළඹ යුනිවර්සිටි එකත් ගැන අපි දෙන්න බෙට් එක ගැනත් කියන්න. ඔව් කොළඹ යුනිවර්සිටි එකේ BIT external students ලා දෙන්නෙක් අපි දෙන්න. ඒ ගැනත් අපි ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. තව ඉතින් ඉස්සරහට travel videos, food challenges, food challenges. food challenges ගොඩක් මොකද කරලා මෙයා බෝල ගෙඩියක් වගේ කෙනෙක් ඉන්නවා. මේ බල මෙච්චර කිට්ටු වෙඩ ඉන්නේ ඒකයි මෙයා. ඉස්සරහට ලස්සන වීඩියෝස් ගේන්නම්. ඉතින් දැන් අපි දෙන්නේ යන්න ඕන උද්දටම රස්සක් වෙනවා. දැන් මං කොළඹට ගිහිල්ලා මගේ ඩ්‍රයිවර් මාව කොළඹට ගෙනිහින් දාලා මම කුලියාපිට යන්න ඕන. තමයි ජීවිතේ. ඉතින් මේ බෝල ගෙඩියත් අපි දෙන්න හම්බෙන්නේ ආයි
සතියකින් බලමු සතියකින් හම්බෙන්න බලමු සති දෙකකින්. අපි සති දෙකකින් කිව්වම සමහරට දවස් 3 හම්බ වෙනවා ගොඩක් වෙලාවට අපි එහෙමයි. වෙන ප්ලෑන් කරනවා මම තව අනේ අපි දෙන්න හම්බෙන්න තව මාස දෙකකින් වෙන. ඊළඟ සතිය හම්බ. දත් කැක්කමක් කරේ ඇදලා දෙන්නට දෙන්න හම්බෙනවා. ඉතින් මම ගොඩක් ආසයි මෙයත් එක්ක ඉන්න. ඒක තමයි ඉතින් අර දත් කැක්කමක් කරේ බොරුවට හරි හදාගෙන එනවා බලන්න. ඉතින් මතක් කරනවා ආයෙමත් අපේ channel එක subscribe කරන්න. අපේ videos වලට like කරලා තියාගන්න. ඉතින් තව ඉස්සරහට අපි videos වලින් හම්බෙමු. නෑ මෙතනින් ඉවර නෑ. අපි ඉස්සරහට ගිහිල්ලා කොළඹට ගිහිල්ලා මේ ඒ ටික වීඩියෝ මෙයා කරයි. මෙයා අදට සමුගන්නවා. අපි මෙතනින් ඉවර කරමු. ඔව්නේ. ඉවර කරමුනේ. නැත්තම් අද පළවෙනි පළවෙනි වීඩියෝ වීඩියෝ එක මොකද එපා වෙනවා. එපා වෙයි. මේ ඉතින් යුනිවර්සිටි එකට යන්න පැය 2:00මාරක් 3ක් විතර යයි මට අද. දැන් වෙලාවත් 3යි වෙලාව. කොහොමත් මං 6 විතර වෙයි. ඒ වෙලාවට මට ටයර්ඩ්. වීඩියෝ එකක් කරන්න තරම් බැහැ මේ වෙලාවේ. මොකද හෙට මට ලෙක්චර්ස් දවසෙම උදේ 8:00මාර ඉඳලා හවස 5:00මාර වෙනකම් මට හෙට ලෙක්චර්ස්. ඒවට ලෑස්ති වෙන්න ඕන. ඒක කොහොම තමයි. එහෙනම් ඉතින් අපි යනවා අදට විතරයි. අදට අපි දෙන්න සමු ගන්නවා මෙතනින්. අපේ channel එක subscribe කරන්න කියලා ආයෙමත් සැරයක් මතක් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම bye bye.